හොඳයි පුතා අද මේ 28 පරිමාණ රූප පාඩම දැන් අපි බලමු මොකද්ද මේ පරිමාණ රූප කියන්නේ කියලා. ඔයා දැකලා තියෙනවනේ මේ විශාල රූප කුඩා කරන අවස්ථා ඊළඟට කුඩා රූප විශාල කරන අවස්ථා දැකලා තියෙනවනේ. මොනවද ඒ අවස්ථා? දැන් අපි කතා කරමු බලන්න. දැන් පුතා අපි නිවසක් හදන්න ඕන වුණාම ඒකට ප්ලෑන් එකක් අඳින්න ඕනේ. සැලැස්මක්. හරිද? ඒ සැලැස්ම එතකොට අපි නිවාසේ ප්‍රමාණයටම සැබෑ ප්‍රමාණයටම අඳින්නේ නැහැ. අපි අඳින්නේ ඒක කුඩා කරලා. හරිද? අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒක කුඩා කරලා තමයි අපි අඳින්නේ. හරි? එතකොට මේ පරිමාණ රූප විශාල දේවල් කුඩා කර දැක්වීමට යොදා ගන්නවා. හරිද? වැඩි වශයෙන්ම කරන්නේ ඕක. ඒ වගේම අපිට පුළුවන් ඔය අපි දන්නවා විද්‍යාගාරයේම අන්වීක්ෂයක් තියෙනවා. ඒ අන්වීක්ෂයෙන් ඉතා කුඩා රූප විශාල කරලා පෙන්නනවා. හරි? අන්න එතනත් අපිට පෙන්වන්නේ පරිමාණ රූපයක්. හරි? එහෙනම් කුඩා කෘමීන්ගේ නැත්නම් කුඩා අපි දන්නවනේ ශුද්‍ර ජීවීන් කියලා. ඒ ශුද්‍ර ජීවීන් නැත්නම් ඔය ශාක සෛලයක් වගේ ඉතා කුඩා ඇහැට නොපෙනෙන ඒවා විශාල කරලා රූප සටහන් බලන්නත් පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලත් අපි දකින්නේ පරිමාණ රූපයක්. එහෙනම් අවස්ථා දෙකකදී මේක යොදා ගන්නවා අපි. එකක් තමයි විශාල දේවල් කුඩා කර දැක්වීමටත් කුඩා දේවල් විශාල කර දැක්වීමටත්. හොඳයි. එහෙනම් පරිමාණ රූපයට ඔය කාරණේ ලියාගෙන ලියන්නකො මෙහෙම. මේ මාතෘකාව ලියාගෙන ලියන්න. කුඩා රූප විශාල කර දැක්වීමටත් කුඩා රූප විශාල කර දැක්වීමටත් විශාල රූප කුඩා කර දැක්වීමටත් ආයි මුලින් ඉඳන් කියනවා කුඩා රූප විශාල කර දැක්වීමටත් විශාල රූප කුඩා කර දැක්වීමටත් පරිමාණ රූප යොදා ගනි. හොඳයි උදාහරණ අවස්ථා කීපයක් ලියමු අපි. උදාහරණ අවස්ථා කීපයක්. ගොඩනැගිලිවල හෝ නිවාසවල ගෙබිම සැලැස්ම ඇඳීමේදී දැන් පුතා ඔය සිතියම් ඇඳීමේදීත් ඔක භාවිතා වෙනවා. දැන් අපි සිතියමක් අඳිනකොට අපි තුමු ශ්‍රී ලංකාවේ සිතියම අඳිනවා නම් ඒ ලංකාවේ සයිස් එකටම ඒ රටේ සයිස් එකටමනේ අපි සිතියම අඳින්නේ නැහැනේ කුඩා කරලා අඳින්නේ. ලියන්න එන ශ්‍රී ලංකා සිතියම් හෝ ලෝක සිතියම් ඇඳීමේදී තුන්වෙනි එක රුධිර වාහිනියක ඒ කියන්නේ අපි කියන්නේ නහර කියලා ඒ වගේ එකක් රුධිර වාහිනියක සැලැස්මක් ඇඳීමේදී
ඊළඟ අවස්ථාව හතරවෙනි එක කුඩා කෘමියෙකුගේ රූප සටහනක් ඇඳීමේදී එතකොට දැන් පළවෙනි අවස්ථාව ගන්න ගොඩනැගිලි ගෙවීම සැලැස්ම ඇඳීම කියන්නේ විශාල රූපයක් කුඩා කර දැක්වීම. ශ්‍රී ලංකා සිතියම් ලෝක සිතියම් ඇඳීම කියලා කියන්නේ ඒත් ඒකම විශාල රූපයක් කුඩා කර ඇඳීම. රුධිර වාහනීක සැලැස්ම කියලා කියන්නේ දැන් ඒක හැට පේන්නේ නැහනේ. හැට පේන ඉතා කුඩායිනේ. අන්න කුඩා රූපයක් විශාල කර දැක්වීම. ඊළඟ අවස්ථාව ඒත් කුඩා කෘමියෙකුගේ රූප සටහනක් අපි ලොකු කරලා අඳින්නේ කුඩා රූපයක් විශාල කර ඇඳීම. හරිනේ. හොඳයි. එහෙනම් අනුමාතෘකාව ලියමු. ඊළඟට අනුමාතෘකාව ලියමු. පරිමාණ රූපයක පරිමාණය පරිමාණ රූපයක පරිමාණය. දැන් පුතා මේ අපි දැන් කොච්චර විශාල රූපයක් වුණත් දැන් අපි බොහොම සරල අවස්ථාවට යනවා. මේ වැඩේ සරලව කරන්නේ. එතකොට මේ ඉතා විශාල රූපයක් අපි හිතමු මීටර් කිලෝමීටර වලින් තියෙන සැබෑ රූපයක්. හරිද? අපි අඳින්නේ අපේ පොතේ. එතකොට දැන් ඔයා කල්පනා කරලා බලන්න පොතේ අඳිනකොට අපිට ඒ ඇඳීම සඳහා යොදා ගන්න පුළුවන් ඒකකේ වඩා සුදුසු ඒකකේ මොකක්ද කියලා. දැන් මම ඒකක කීපයක් කියන්නම්. ඒ ඒකක කීපෙන් ඒක හරිම ඒකකේ මොකක්ද කියලා ඔයා තීරණය කරන්න. දැන් අපි හිතමු අපේ ඔය ලියන පොතේ අපි ලොකු රූපයක් කුඩා කරලා අඳිනවා. එතකොට ඒකට ගැළපෙන්නේ මිලිමීටර වලින් ඇඳීමද සෙන්ටිමීටර වලින් ඇඳීමද මීටර වලින් ඇඳීමද එහෙම නැත්නම් කිලෝමීටර වලින් ඇඳීමද? උත්තර හතරයි. මිලිමීටර වලින් ඇඳීම හොඳද? සෙන්ටිමීටර වලින් ඇඳීම හොඳද? මීටර වලින් ඇඳීම හොඳද? කිලෝමීටර වලින් ඇඳීම හොඳද? එතකොට දැන් ලොකු රූපයක් අපේ පොතේ අඳින්න හදන. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න පොඩි වෙලාවක් දෙන්න ඔයාලට. ලොකු රූපයක් කුඩා කරලා අඳිනකොට වඩා හොඳ මම ඔය කිව්ව ඒකක වලින් මිලිමීටර සෙන්ටිමීටර මීටර කිලෝමීටර වලින් මොන ඒකකයේ යොදාගෙන ඇඳීමද කියලා හොඳට කල්පනා කරන්න. හරි. හොඳයි. දැන් අපි ගමු මිලිමීටර. දැන් අපි විශාල රූපයක් මිලිමීටර වලින් පොතේ අඳින්න හදනවා. හරි. මිලිමීටර කියලා කියන්නේ ඉතා කුඩා දිගවල් මයින ඒකකයක්. එහෙනම් ඔයා දැන් තේරුම් ගන්න ඕනේ ඒක සුදුසු නැති බව. හරි. ඊළඟට මීටර වලට යන්න. ඒතර මීටර වලින් අඳින්න කොහෙත්ම බෑ. මොකද ඔයාගේ පොත මීටර වලින් ගත්තොත් දශම ගානක් තියෙනවා. හරි. ඒතර ඒකත් සුදුසු නෑ. කිලෝමීටර කොහෙත්ම ගැලපෙන්නේ නෑ. එහෙනම් දැන් ඔයාට දැනෙන්න ඕන ඔයාගේ පොතේ අඳින්න පුළුවන් හොඳම ඒකකය සෙන්ටිමීටර බව. හරිද? එහෙනම් මොකද්ද මේ පරිමාණ රූපයක පරිමාණය කියන්නේ? පරිමාණ රූපයක පරිමාණය කියන්නේ පුතේ අපි අර විශාල රූප කුඩා කරන අවස්ථාව ගැන බලමු. පරිමාණ රූපේ පරිමාණය කියලා කියන්නේ ඒ සැබෑ රූපේ දක්වලා තියෙන ඒ සැබෑ දිග අපේ ඔය ලියන පොතේ අඳින්න පුළුවන් ප්‍රමාණයට අඩු කර ගැනීම. හරිද? ඒ කියන්නේ පරිමාණය සෙන්ටිමීටර් එකක දිගකින් දැක්වෙන සැබෑ දිග කොච්චරද කියන එක තමයි පරිමාණය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි විශාල දිගක් ඉතා කුඩා ප්‍රමාණයකට අරගන්න. හරිද? කිලෝමීටර නම් ඒක සෙන්ටිමීටර වලට ගේනවා.
දැන් මේ ඇවිල්ලා සෙන්ටිමීටර වලට පරිවර්තනය කිරීම නෙමෙයි. හරිද? දැන් අපි හිතමුකෝ මීටර් එකක දිගක් කියලා. මීටර් එකක දිගක් අපි සෙන්ටිමීටර වලට අඩු කරගෙන යනවා. හරි? අඩු කරනවා. මීටර් එකක් සෙන්ටිමීටර වලට අඩු කරගෙන යනවා. දැන් ඇත්තටම මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100නේ. දැන් පරිවර්තනයක් කළොත් මේ විදිහට එන්නේ. ඒ කියන්නේ පරිවර්තනයක් කළොත් දිගේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට පරිමාණය කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේ තියෙන විශාල දිග පොතේ අඳින්න පුළුවන් දිගකට රැගෙන එීම. හරිද? දැන් මෙතන කරලා තියෙන්නේ පරිවර්තනය කිරීම. එතකොට මේක මෙහෙම කළා කියලා දිගේ වෙනසක් වෙන්නේ නැහැ. මීටර් එක සෙන්ටිමීටර් අපි අඳින්න ගියොත් ඒ ප්‍රමාණයම තමයි. හරිද? ඒ හින්දා ඔබ පටලවා ගන්න එපා. මේක ඇවිල්ලා මීටර සෙන්ටිමීටර වලට පරිවර්තනය කිරීම නෙමෙයි. අර විශාල දිග සෙන්ටිමීටර් ප්‍රමාණයකට අඩු කරගෙන එක තමයි පරිමාණය කියලා කියන්නේ. හොඳයි. දැන් මේ වැඩේ අපි කරගෙන යනකොට තමයි ගොඩාක්ම පැහැදිලි වෙන්නේ. මේ පාඩමේ විශේෂත්වය තමයි මේ මුලින් පටන් ගන්නකොට ටිකක් අපහසු බවක් දැනෙනවා. නමුත් කරගෙන යද්දී ඒකේ සමහර තැන් අපිට හරියටම මොකක්ද කියලා දැනගන්න පුළුවනි. හොඳයි. එහෙනම් පරිමාණ රූපයක පරිමාණය කියන්නේ මොකක්ද කියලා ලියාගමු. මෙහෙම ලියන්න. පරිමාණ රූපයේ දිගක් හා ඊට අනුරූප පරිමාණ රූපයේ දිගක් හා ඊට අනුරූප පරිමාණ රූපයේ දිගක් හා ඊට අනුරූප සැබෑ දිගක් අතර අනුපාතය ඊට අනුරූප සැබෑ දිගක් අතර අනුපාතය පරිමාණ රූපයක පරිමාණය ලෙස පරිමාණ රූපයක පරිමාණය ලෙස හඳුන්වයි. පරිමාණ රූපයක පරිමාණය ලෙස හඳුන්වයි. වරහන් ඇතුළේ ලියන්න. වරහන් ඇතුළේ ලියන්න. බොහෝ විට සෙන්ටිමීටර් එකක 1 cm කයන් ලියන්න. බොහෝ විට 1 cm ක සෙන්ටිමීටර එකකින් අදහස. බොහෝ විට මේක වරහන් ඇතුළේ ලියන්නේ බොහෝ විට සෙන්ටිමීටරයක පරිමාණ දිගකින් සැබෑ දිග දැක්වේ. වරහන වහන්න. සැබෑ දිග දැක්වේ. හොඳයි. ඊට පස්සේ අපි ලියමු පහත පරිමාණ ප්‍රශ්නයක් විදිහට ලියන්න. පහත පරිමාණ අනුපාත ලෙස දක්වන්න. පහත පරිමාණ අනුපාත ලෙස දක්වන්න. right. දැන් ඔන්න මං පරිමාණයක් ලියන්න හදන්නේ. අනුපාත කතාව පැත්තකට දාන්නකෝ. දැන් මම පරිමාණයක් ලියන්න යන්නේ. සෙන්ටිමීටර් එකක පරිමාණ දිගකින් සෙන්ටිමීටර් 50ක් දැක්වෙනවා. දෙකම එක මේකකින් තියෙන්නේ. ඒ කියන්නේ මේක විශේෂ තැනක් හොඳට අහගන්න. මේක ඇවිල්ලා පරිමාණ දිග. මේක ඇවිල්ලා සැබෑ දිග. ඔක තමයි පරිමාණය කියන්නේ. මේකට තමයි පරිමාණය කියන්නේ. මොකද්ද මේකේ තේරුම බලමු.
මේකේ තේරුම දකුණු පැත්තේ ඉඳන් වමට කියවන්නේ. හරි? සෙන්ටිමීටර් 50ක විශාල දිගක් සෙන්ටිමීටර් 50ක විශාල දිගක් අඩු කරනවා සෙන්ටිමීටර් 1ක ප්‍රමාණයකට. සෙන්ටිමීටර් 1ක ප්‍රමාණයට අඩු කරනවා. ඒතර මම මෙතන ලියලා තියෙනවා සැබෑ දිග කියලා. මේ සැබෑ දිග කියන්නේ අර සැබෑ රූපයේ සෙන්ටිමීටර් 50ක් අපි අඳින්න හදන රූපේ පරිමාණ රූපේ සෙන්ටිමීටර් 1යි කියලා අරගන්න. එතකොට දැන් ඇත්තටම සෙන්ටිමීටර් 50ක් කියන්නේ සෙන්ටිමීටර් 1ක් නෙවෙයි නේද? ඒතකොට දැන් ඔයාලට මෙතන පැහැදිලි වෙනවා මේ 50 අපේ හිතුමතේට අපි අඩු කරගෙන තියෙනවා පොතේ අඳින්න පුළුවන් ප්‍රමාණයකට. මේකට තමයි පරිමාණය කියලා කියන්නේ. දැන් අනිත් කතාව. මේ පරිමාණයක් අනුපාත විදිහට දක්වන්න පුළුවන්. දෙකම එකම එකකින් තියෙන්න ඕන අනුපාතවල සාමාන්‍ය නීති රීති ටික මෙතන අදාළ වෙනවා. අර එකම එකකින් තියෙන්න ඕන. එහෙම තියෙද්දි ඒකකයෙන් නොලිය අනුපාතය ලියන්න පුළුවන්. මම දඩස් කාලා ලියනවා එකට මේ 50. ඔන්න පරිමාණයේ අනුපාතයක් විදියට. එකට 50. පැහැදිලිද? හරි. ඔයා ලියා ගන්න ඉක්මනට. ඔක ලියා ගන්න. දැන් මම පරිමාණය හැඳින්නුවා. ඊට පස්සේ පරිමාණය අනුපාතයක් බවට පත් කළා. හරි? දැන් ඇත්තටම මේක නෙමෙයි වැදගත්ම වැඩේ ඊළඟට වැදගත්ම වැඩේ තියෙන්නේ. ඒක මොකද්ද කියලා පස්සේ බලමු. දැන් ඊළඟට මේක පුරුදු වෙමුකෝ. සෙන්ටිමීටර් 1කින් සෙන්ටිමීටර් 40ක්. හොඳයි. මම දැන් මේ පරිමාණ දිග කියන එක මෙහෙම කෙටි කරලා පදි කියලා ලියනවා. සැබෑ දිග කියන එක සැදි කියලා ලියනවා. හරි? මේක අපිට දෙන්නේ නැහැ. අපිට දෙන්නේ මේක විතරයි. අපි තේරුම් ගන්න ඕන පරිමාණ දිග මේක සැබෑ දිග මේක කියලා. අන්න එතන විශේෂ විදියට ඒක දැනගන්න ඕනේ. ඒක පළපුරුද්දෙන් අත්දැකීමෙන් ගණන් හදද්දි තමයි ඒක වාට දැනෙන්න පටන් ගන්න. හරි. දැන් පරිමාණ දිග සැබෑ දිග ඒකකයේ සමානද බලනවා. ඔව්. එහෙනම් එකට 40යි කියලා ලියමු. මේකේ අදහස මොකද්ද? සෙන්ටිමීටර් 40ක සැබෑ දිගක් ඒ කියන්නේ විශාල රූපයේ සෙන්ටිමීටර් 40ක සැබෑ දිගක් සෙන්ටිමීටර් 1ක් විදිහට අරගන්නවා. අඳිනකොට සෙන්ටිමීටර් 1ක් විදිහට අරගන්නවා. ඒකයි ඔය කියන්නේ. හරි. හොඳයි. හොඳයි. තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එකට සෙන්ටිමීටර් 1කින් සෙන්ටිමීටර් 90ක් එකම ඒකකේ තාම. එකම ඒකකේ. නිකන් විහිළුවට වගේ ලියන්න ඔයා. මේක පරිමාණ දිග මේක සැබෑ දිග. දැන් පැහැදිලිනේ කතාව. ටික ටික පැහැදිලි වෙන්න ඕනේ. එකම වැඩේ කරන්න. හරි. හොඳට තේරුම් ගන්න. ඔක තනියම ලියන්න බලන්න. දැන් මේ ලිව්ව විදිහටම ලියන්න. මහ ලොකු වැඩක් නෑනේ නේ. එහෙනම් සෙන්ටිමීටර වලින් තියෙන නිසා එකට 90 කියලා ලියන්න. හරි. හොඳයි. දැන් හතරවෙනි එක බලමු. හතරවෙනි එක නම් ඔයාව හොඳටම රැවටෙන්න දෙන්නේ සෙන්ටිමීටර් 1ක් මීටර් 1යි. සෙන්ටිමීටර් 1ක් මීටර් 1යි. නැත්තම් මීටර් 1ක සැබෑ දිගකින් සෙන්ටිමීටර් 1ක පරිමාණ දිගක් දැක්වෙනවා කියන අදහස. හරි. දැන් ඔකට උත්තරය ලියන්න බලන්න. පදිසැදි දාගන්න. දැන් මම මෙතන දානවා පදි. මෙතනට දානවා සැදි. right. දැන් ඔයාලා උත්තරයක් ලියන්න ඇති මෙහෙම එකට 1යි. බලන්න ලියපු අය අත උස්සන්න. දැන් මම ඔතන ඉන්නවනේ මේ වීඩියෝ එක දානකොට අත උස්සන්න බලන්න. හරි. ඒ වෙලාවට බලමු කවුද කොහොම ලියලා තියෙන්නේ කියලා. මේක වැරදි. මේක වැරදි. මෙහෙම ලිව්වොත් වැරදි. එහෙනම් කොහොමද ලියන්නේ? කොහොමද ලියන්නේ? හරි විදිහ මොකද්ද? හරි විදිහ තමයි එකම ඒකකයෙන් තියෙන්න ඕන අනුපාතයක් ලියන්න. දැන් මේ හැම එකම ඒකකයෙන් තිබ්බේ මේ සෙන්ටිමීටර් 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 සෙන්ටිමීටර්. මේක සෙන්ටිමීටර් නෙමෙයි මීටර එකයි. ඒතර මේ සම්බන්ධතාවය දැනගෙන ඉන්න ඕනේ. සෙන්ටිමීටර් 100ක් මීටර් 1යි කියන සම්බන්ධතාවය දැනගෙන ඉන්න ඕනේ. එහෙනම්
මේක සෙන්ටිමීටර් පරිවර්තනයක් කරන්න ඕන. දැන් පරිමාණයට ලියනකොට මේ පරිවර්තන කතාවක් එනවා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය අනුව මේක සෙන්ටිමීටර කරගන්න ඕනේ. එතකොට 1cm මොකද නැත්නම් අනුපාතයක් විදිහට ලියන්න බෑ. මීටර එකයි කියන්නේ සෙන්ටිමීටර් 100යි. හරි. දැන් මීටර එක වෙනුවට මේක දැම්මේ. මේක වෙනුවට මේක ලිව්වේ. හරි. දැන් ඊට පස්සේ අපිට පුළුවන් අනුපාතය ලියන්න. ඇත්තටම අනුපාතය එකට එක නෙමෙයි එකට 100යි. ඔන්න වැඩි. හරි. හොඳයි. දැන් අපි ඊළඟ ගණන් වලට යනවා. වීඩික නවත්තන්න අවශ්‍ය වුණ නවත්තමු. ඒකේ වෙලාවට බලමු. right. ඊළඟ එක ඔයාලට තනියම ලියන්න දෙන්නේ සෙන්ටිමීටර් එකකින් මීටර දෙකක්. මේක පරිමාණ දිග මේක සැබෑ දිග ඔන්න මන් දුන්නා. තේරුම් ගන්න අංක 5 මීටර දෙකක සැබෑ දිගක් සෙන්ටිමීටර එකකට පරිවර්තනය කරනවා. සෙන්ටිමීටර එකකට අඩු කරනවා. පරිවර්තනය කිව්වොත් වැරදි අදහසක් ගනි. සෙන්ටිමීටර එකකට අඩු කරගන්න. ඒකයි අදහස. හොඳයි ලියන්න බලන්න මේක. මෙතන සෙන්ටිමීටර එක මීටර 2යි කියන්නේ සෙන්ටිමීටර වලට පරිවර්තනයක් කරන්න ඕනේ. සෙන්ටිමීටර 200යි. එකක් 100 නම් දෙකක් 200යි. අන්න උත්තර එනවා. එකට 200යි ඒකක සඳහන් කරන්නේ නැහැ. උන පස්වෙනි එක. දැන් 6 සෙන්ටිමීටර එකකින් මීටර 5 7 සෙන්ටිමීටර එකකින් මීටර 10 හරි. චූටි වෙනසක් එක්ක දෙමු. 2 සෙන්ටිමීටර වලින් මීටර 5යි. බලන්න. තනියම හදන්න try එකක් දෙන්න. හරි පුතා. දැන් ඔයා ප්‍රමාණවත් කාලයක් ගන්න ඇති. අපි බලමු කොහොමද කරන්න කියලා. දැන් මේක පරිමාණ දිගනේ. මේක සැබෑ දිග. අන්න එහෙම දාගත්තොත් හොඳයි ඈ. ඒතර ඔයාලට තේරෙන්න ඕන මෙන්න මේක සැබෑ දිග. මෙන්න මේක පරිමාණ දිග කියලා. දැන් ඔය සමහර අවස්ථාවල ඕක අනිත් පැත්තට ගහලා දෙන අවස්ථා තියෙනවා. උනාට මම හිතන්නේ ඔයාලට එහෙම දෙවි කියලා. ඒතකොට මේ දෙපැත්ත මාරු කරලා දෙන්නත් පුළුවන් ඈ. ඒකත් චුට්ට තේරුම් අරගන්න. එහෙම ආවොත් ලොකුවට තියෙන එක තමයි සැබෑ දිග වෙන්නේ. පොඩිවට තියෙන එක පරිමාණ දිග වෙනවා. ඒතකොට ගාන කියවලත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒකේ අවස්ථාවලදී බලමු. හොඳයි. සෙන්ටිමීටර් 1 මීටර් 5 කියන්නේ සෙන්ටිමීටර් 500යි. දැන් එක මේකකේ නිසා එකට 500යි. එකට 500යි. මෙන්න මේකේ උත්තරේ. හරි. ඔන්න ඔයාලට හදා ගන්න පුළුවන්. ඊළඟට මේකට යන්න. ඒතර මේක පරිමාණ දිග මේක සැබෑ දිග. හරි. හොඳයි. දැන් මෙතන සෙන්ටිමීටර් 1යි මීටර 10 සෙන්ටිමීටර වලට හරවන්න. මීටර එකක් ඇතුලේ සෙන්ටිමීටර 100යි. එහෙනම් 10ක් කොච්චරද කියලා බලන්න. 10යි 100යි ගුණ කරන්න. 10යි 100යි ගුණ වුණාම 1000යි. සෙන්ටිමීටර් 1000යි. උත්තරේ එකට 1000යි. දැන් ඔන්න පළවෙනි වතාවට මෙතන තියෙන පොඩි වෙනසක්. බලමුකෝ. හරි මොකද්ද වෙනස? මෙන්න මේ පරිමාණ දිග සෙන්ටිමීටර් 2යි කියලා දෙන්න. මේක සැබෑ දිගනේ. ඒකේ අදහස මොකද්ද? මෙතනට අපිට කීයාවක් ප්‍රශ්නයක් නැහැ.
හැමතිස්සෙම එක එනවා කියලා හිතන් ඉන්නත් එපා. හරිද? පරිමාණ දිග ඔන්න හැම එකටම එක ඇවිල්ලා දැන් පළවෙනි වතාවට වෙනස් වෙලා දෙකයි කියන. ඒතකොට මේක ගැටලුවක් නෙමෙයි. මේක කියවන්නයි ඕනේ. මේක කියවීමේ හැකියාවයි ඕනේ. මීටර් 5ක විශාල දිග, ඒ කියන්නේ සැබෑ දිග දක්වන්න අරගන්නේ පරිමාණ දිගෙන් සෙන්ටිමීටර් 2යි. අර පහම මෙතනින් දෙකක් හැටියට ගන්න. හැබැයි මෙතන මීටර් 5ක් තියෙන්නේ. මේ මීටර් 5ම සෙන්ටිමීටර් 2කට අඩු කරනවා. ඕකයි කතාව. මීටර් 5ක අර විශාල දිග මෙන්න මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ප්‍රමාණයට 5ක්. හරිද? ඒක අඩු කරනවා සෙන්ටිමීටර් 2කට. දැන් එහෙනම් බලමු 2යි 100 මෙහෙම ලිව්වා. ඒකක පරිවර්තනයක් මෙතනට ගේන්න ඕනනේ. නැත්තම් අනුපාතයක් ලියන්න බෑනේ. මීටර් 5 කියන්නේ සෙන්ටිමීටර් 500යි. එතකොට අනුපාතය 2ට 500යි. හරි. දැන් ওই අනුපාත සරල කරන්න පුළුවන් භාග වගේ එකම සංඛ්‍යාවෙන් බෙදලා අන්න. දැන් එකම සංඛ්‍යාවෙන් බෙදලා සරල කරන්න. 2යි 500යි ලස්සනට දෙකෙන් බෙදලා යනවා. 2ට 2 ඒවා 1යි 500ට 2 ඒවා 250යි. 500 2ට බෙදන්න. දෙන්නෙක් බෙදා ගන්න 500ක්. එතකොට 250යි එක්කෙනෙකුට එන්නේ. අවසාන උත්තරේ 1ට 250 කියලා එනවා. හරි. ඕකයි. right. දැන් අපි වැදගත් තැනකට එන්න හදන්නේ මේ පරිමාණවල පරිමාණය සම්බන්ධව. පරිමාණය මෙහෙමත් දෙන්න පුළුවන්. අංක 9 ඊළඟට හදන්න තියෙන්නේ. අංක 9 මෙහෙමත් දෙනවා. සෙන්ටිමීටරයකින් කිලෝමීටර එකක් අපරසේ. දැන් ඕක අර කලින් ලිව්වා වගේ එකට එකයි කියලා ලිව්වා. ඉවරයි. හරිද? මොකද්ද මේ කතාව? මේක ලොකු රූපයක් ඈ. සිතියමක සිද්ධියක් වෙන්න පුළුවන්. හරි. කිලෝමීටරයක දුරක් සෙන්ටිමීටරයකට අඩු කරනවා. ඒකනේ අදහස. මේක පරිමාණ දිග. මේක සැබෑ දිග. දැන් ලස්සනම වැඩේ තමයි අනුපාත ලියන්න බෑනේ. පරිවර්තනයක් නොකර එක මේකකයට ගෙන්නේ නැතුව මෙතන සෙන්ටිමීටර නිසා මෙතන සෙන්ටිමීටර කරන්න එපා. දැන් ඔය ඒකක දෙක අතර සම්බන්ධතාවය මීට කලින් ඔයා ඉගෙනගෙන නැතුව ඇති 7 පන්තියේදී මම හිතන්නේ කියලා දෙන්න ඇති සමහර විට ඔයා දැනගන්න ඕනේ. කිලෝමීටරයක් කියන්නේ ඉතා විශාල දුර ප්‍රමාණයක්, දිග ප්‍රමාණයක්. එහෙනම් ඒක ඇතුලේ සෙන්ටිමීටර් කීයක් තියෙනවද? මෙන්න මේක රතු පෑනෙන් ලියලා තියාගනින් නැත්නම් වෙන පාටකින් ලියලා තියාගනින්. කිලෝමීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 1.5යි. 1.5 කියන්නේ බලන්න කියන්නේ කීයද කියලා? 1.5 ලක්ෂයයි. 1.5 කියන්නේ ලක්ෂයයි. 100,000 කියලා කියනවා අපි. මෙතන 1.5ක් ලිව්වේ නෑ. තව බිංදුවක් අඩුයි. 1.5යි. සෙන්ටිමීටර්. හරි. ඔන්න. එතකොට කෙලින් මාර්ග මෙතනට ගේන්න කිලෝමීටර් කියන්නේ ලක්ෂයයි. සෙන්ටිමීටර් ලක්ෂයයි. දැන් එක මේකකෙන් කියන්නේ 1ට 100,000 නැත්නම් ලක්ෂය. හරි. මෙන්න උත්තරේ. 1ට 100,000. හොඳයි 10 තනියම කරන්න ඔය සම්බන්ධතාවයත් එක්ක සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 2යි බලන්න. තව එකක් මෙතනින් මම ලියන්න. සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 5යි. කිලෝමීටර් 5යි. කිලෝමීටර් 5යි. හොඳයි තනියම කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. කරන්න බලන්න. දැන් පුතා මම පොඩි අසනීප තත්වයකින් ඉන්නේ. නමුත් මේ අද ඔයාලට කරන්න තියෙන පන්තිය කරනවා. තව පන්ති දෙකක් මම කැන්සල් කරන්න වුණා. ඔයාලා පන්තිය කරනවාද කොහොම හරි.
right. දැන් බලමු. දැන් පුතා සෙන්ටිමීටර 1යි. මේක පරිමාණ දිග මේක සැබෑ දිගනේ. අන්න එහෙම දාගත්තොත් හොඳයි. හරි. සෙන්ටිමීටර 2ක්. කිලෝමීටර 2ක් කියන්නේ නම් මේ වගේ දෙගුණයක්නේ. ලක්ෂයේ දෙගුණේ ලක්ෂ 2යි 210යි 2.5යි 2.5යි. හොඳට මතක තියාගන්න මේක. O level ලියන කම්ම. දැන් මේ පවතින ක්‍රමයට අවසාන කාණ්ඩය ඔයාලා. හරිද? එතකොට පරණ විදිහටම ඒවට ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙන්නේ. ඒ හින්දා මේ කාරණාව දිගටම මතක තියාගන්න O level වෙනකම්. මේ දිගටම ඕන වෙනවා. දැන් සෙන්ටිමීටර 1කින් සෙන්ටිමීටර ලක්ෂ 2යි. නම් දැන් ලිව්ව හැකි 1ට 210යි කියලා. ඔකයි උත්තරේ. මොන හරි දාගන්න පුළුවන් වැරදින් වැරදි කරගන්න පුළුවන්. ඊළඟට යන් සෙන්ටිමීටර 1 සෙන්ටිමීටර ලක්ෂ 5. හරිනේ කතාව. මම ඉක්මනට එක කරා. කිලෝමීටර 5ක් කියන්නේ ලක්ෂ 5යි. එකක් ලක්ෂය නම් 5ක් ලක්ෂ 5යි. දැන් 1ට 510යි. 5.5යි. right. හොඳයි. 12 වෙනි ගානටත් යන්. 12 වෙනි ගානට කිලෝමීටර සම්බන්ධ කරලාමයි දෙන්නේ. බලමු. සෙන්ටිමීටර 1කින් කිලෝමීටර් භාගයයි. හරිද? මේ භාගෙ 0.5 කියලා දෙන්න පුළුවන්. දෙකම එකයි. ඔක ලියා ගන්න. සෙන්ටිමීටර 1කින් කිලෝමීටර් භාගය. දැන් මේකත් දැන් ඔයා කල්පනා කරන්න. කිලෝමීටරයක් කියන්නේ ලක්ෂය නම් භාගයක් ඇතුලේ කොච්චරක් තියෙනවද එහෙනම්? හරියටම අඩක්. කොච්චරක්ද එහෙනම්? මේක පරිමාණ දිග මේක සැබෑ දිග. සෙන්ටිමීටර් 1යි භාගයක් කියන්නේ සෙන්ටිමීටර් 50000යි. ඔන්න කතාව. හරි. දැන් ඉක්මනට බලන්න කියලා දා. right. එතකොට උත්තරේ ගත්ත හැකි 1ට 50000 කියලා. 1ට 50000. හරි. හොඳයි. 13ට යන්න. 13 සෙන්ටිමීටර 1කින් කිලෝමීටර් කාලයි 4න් එකයි. ඔය 4න් එක කියන්නේ පුතා 0.25ට. මේවත් මතක තියාගන්න එක වැදගත්. 4න් එක කියන්නේ 0.25. එහෙනම් මට කියන්න පුතා එකක් කියන්නේ ලක්ෂයයි කාලක් කියන්නේ කොච්චරද? 4න් පංගුවක්. 4ට බෙදන්න ඕනේ ලක්ෂය. කාල කියන්නේ 4ට බෙදලා එන උත්තරේ. 4ට බෙදන්න ලක්ෂ බලන්න. සාමාන්‍ය විදිහට සෙන්ටිමීටර 1යි 4න් එකයි කියන්නේ සෙන්ටිමීටර 25000යි. හරි. 1ට 25000යි. හොඳයි. දැන් අපි මෙච්චර වෙලා කරේ. දැන් අපි මෙච්චර වෙලාම කරේ ලොකු දිගක් කුඩා කිරීමේ අවස්ථාව. හරිද? ලොකු රූපයක් කුඩා කර ගැනීමේ පරිමාණ අවස්ථා තමයි කරේ. දැන් අපි කීපයක් කරමු කුඩා ඒවා ලොකු කරන අවස්ථා. හොඳයි. ඊළඟ ගානට යන්න. 14ට යන්න. 14 වෙනි එක සෙන්ටිමීටර 1යි මිලිමීටර 1යි. හරි. දැන් ඔයා මෙහෙම හොඳට මතක තියාගන්න. හැමතිස්සෙම පරිමාණ දිග තියෙන්නේ සෙන්ටිමීටර වලින්. ඒකෝර මේක පැටලෙන්නේ නැහැ පුතා. හරිද? හැමතිස්සෙම පරිමාණ දිග තියෙන සෙන්ටිමීටර වලින්. ඔයා බය නැතුව පරිමාණ දිග මෙතනින් අරගන්න. මෙතන සැබෑ දිග කියලා ගන්න. එතකොට මේ රූපේ කුඩා බවක් පේනවනේ මිලිමීටර්නේ. ඒක ලොකු කරලා
මේ මිලිමීටර් එක සෙන්ටිමීටර් එකක් වෙනකන් ලොකු කරලා. ඒකයි මේ තියෙන්නේ. ඒක පුතා. දැන් කොහොමත් මේකත් එකට එක කියලා ලියුවොත් වැරදි. ඒ වෙනස් එකක තියෙන සෙන්ටිමීටර් මිලිමීටර්. ඒක සාමාන්‍ය දැනීම. ඒක ඇවිල්ලා මේ පරිමාණ රූප කතාවේ තියෙන කතන්දරයක් නෙමෙයි. අනුපාතයක් ලියනකොට එකම ඒකකෙන් තියෙන්න ඕන. හරිද? කලිනුත් කිව්වනේ. දැන් ආයෙත් කියනවා. එන එකම ඒකකයට පරිවර්තනය කරගන්න ඕනේ. මිලිමීටර් සෙන්ටිමීටර් කරන්න ගියොත් දශම එන්නේ. හොඳම දේ තමයි සෙන්ටිමීටර් මිලිමීටර් කරලා අනුපාත ලියලා දාන්නේ. එහෙනම් සෙන්ටිමීටර් එකකට මිලිමීටර් 10ක් තියෙන බව මතක් කරගන්න. 6 පන්තියේදී ඉගෙන ගන්න. හරි. එහෙනම් මේක හරවනවා මිලිමීටර් වලට 10යි mm. මේක 1යි mm. අන්න දැන් උත්තරේ 10ට 1යි. හරි. හොඳයි. තව එකක් තනියම වට කරන්න දෙන්න. 15 3යි cm 6යි mm. හොඳයි. තනියම උර කරලා වැඩේ මෙතනින් අවසන් කරමු. පරිමාණ අනුපාත ලෙස ලිවීම. පරිමාණ අනුපාත ලෙස ලිවීම අවසන් කරන්න යන්නේ. හොඳයි. වෙලාව ඇති වෙයි. දැන් අපි මේක පරිමාණ දිග කියලා ගමු. මේක සැබෑ දිගනේ. එතකොට සෙන්ටිමීටර් 3 පරිවර්තනය කරමු මිලිමීටර් වලට. එකක් 10 නම් 3ක් 30ක් වෙන්න එපේ. සෙන්ටිමීටර් 3ක් ඇතුලේ 10 ඒවා 3ක් තියෙනවා. 30යි mm. 6යි mm. 30ට 6 කියලා එනවා. සරල කරන්න ඕන ඊට පස්සේ 30ට 6 සරල කරන්න. 30ට 6 සරල කරමු. හයට 6 ඒවා 1යි 30ට 6 ඒවා 5යි 5ට 1යි උත්තරේ. හරි. හොඳයි. 16ට යන්න. 16 16 අපි කරන්න යන්නේ. එතනින් වැඩි අවසන් කරනවා කියලා කිව්වා. හරි 15යි. හොඳයි. දැන් ඇත්තටම දැන් අපි මේ කරපු වැඩේ හරිද? අපි කලේ පරිමාණයක් දුන්නාම මේක අනුපාතයක් ලෙස ලිවීම පුතා. හරිද? දැන් ඇත්තටම අවශ්‍ය කරන්නේ ඕක නෙමෙයි. අනුපාතය දුන්නාම. ඒ කියන්නේ දැන් මේ විදිහට දුන්නාම ඕක මේ කියව ගන්න පුළුවන් එක තමයි හැකියාව. ඒක අනිත් පැත්තට කරන එක තමයි වඩා වටින්නේ. දැන් මේ කරන්න හදන එක තමයි ඉතා වැදගත් වෙන්නේ. හරිද ඔයාලට? එහෙනම් පැහැදිලි කතාව. දැන් එහෙනම් මං අනුපාතය දෙනවා. අපි දැන් උත්සාහ කරමු මේ විදිහට මේක පරිමාණය කියව ගන්න තැනට ගේන්න. හරි? බලමු. ඒක තමයි වැදගත්ම. හොඳයි. ලියන්න අනුමාත්‍රකාව මෙහෙම. අනුමාත්‍රකාව ලියන්න පරිමාණ අනුපාතය. පරිමාණ අනුපාතය
විස්තර කර ගැනීම. පරිමාණ අනුපාතය විස්තර කර ගැනීම. හරි. අංක 1 එකට 100යි කියලා දෙනවා. හරිද? එකට 100යි. මේක ලිව්වේ සෙන්ටිමීටර වලට පරිවර්තනය කරගෙන කියන එක මතක් කරගන්න. අර එක අවස්ථාවක කුඩා ඒවා ලොකු කරන අවස්ථාවේ නම් මිලිමීටර කතන්දරයට ආවා. නමුත් දැන් ඔයා වැඩිපුර විශාල ඒවා කුඩා කරන ඒවා තමයි හම්බෙන්නේ. එතකොට ඔයා හැමතිස්සෙම හිතන්න බය නැතුව සෙන්ටිමීටර වලින් තියෙන කියලා. හැමතිස්සෙම මේ දෙක තියෙන සෙන්ටිමීටර වලින්. එහෙනම් මේකේ අදහස ලියනවා. සෙන්ටිමීටර එක මෙතනින් ගත්තා. ඊතලයේ ගැහුවා මේ අනුපාත වෙනුවට මේ 100 ලිව්වා. සෙන්ටිමීටර 100යි. අන්න. හරිද? ඒ කියන්නේ සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 100ක සැබෑ දිගක් දැක්වෙනවා. එතකොට අපිට මේ සෙන්ටිමීටර 100 දකිද්දි හොඳ කල්පනාවක් එන්න ඕනේ මේ සෙන්ටිමීටර 100 කියන්නේ මීටර එක බව. අන්න විස්තර කරගත්ත හැටි දැක්කද? විස්තර කරගන්නේ ඕමයි. ඔය විදිහට තමයි විස්තර කරගන්නේ. එහෙනම් දැන් මේක පරිමාණ දිග මේක සැබෑ දිග කියන එක ඔයාලට තේරෙනවා. හොඳයි. ඊළඟට යා 1ට 200 2 1ට 200 බලන්න මේක විස්තර කරගමු. කලින් මේක බවට පත් කරා දැන් ඒක මේ අනිත් විදිහට ගන්නවා. මතකනේ කලින් කරපු වැඩේ අනිත් පැත්ත මේ කරමින් ඉන්නේ. 1ට 200 බලන්න ගන්න. දෙකම සෙන්ටිමීටර කියලා හිතන්න. ලියන්න දඩස් කාලා සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 200යි. සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 200යි. 200 ඇතුලේ 100 ඒවා කීයක් තියෙනවද? 100ක් කියන්නේ මීටරයනේ. එහෙනම් සෙන්ටිමීටර එකකින් මීටර 2යි. 200 100ෙන් බෙදුවාම නේද මීටර 2 එන්නේ. ඒතර මේක මම මෙතන ලිව්වේ නැති වුණාට මෙතන ලියන්න පරිමාණ දිග සැබෑ දිග කියලා. එහෙම ලියන එක හොඳයි. හරි. ඔබ ලියලා. හරි. තුන්වෙනි එක ඔයාලට තනියම කරන්න දෙනවා 1ට 400 4 1ට 500 බලන්න කරන්නකෝ. හොඳයි. හොඳයි පුතා දැන් 1ට 400 1ට 500 ඉක්මනට ඔයා එහෙනම් කරන්න බලන්න. දැන් මම කරන්න හදන්නේ සෙන්ටිමීටර එකක් කියන්නේ සෙන්ටිමීටර 400යි. එතකොට 1ට 400යි. මෙතනින් එන එතකොට සෝරි 1ට 400 කලින් මේක 1ට 400 කලින් සෙන්ටිමීටර 1යි. මේක මීටර කරගමු මීටර 4නේ. අන්න ඊට පස්සේ නෝ 1ට 4යි. ඔය විදිහට. දන්නවා ක්‍රමේ 500 කියන්නේ සෙන්ටිමීටර 5යි නේද? ඒතර සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 500 සෙන්ටිමීටර එකකින් මීටර 5 උත්තරේ 1ට 5. හරි. හොඳයි. පස්වෙනි එක පස්වෙනි එකට යන්න. පස්වෙනි එක 1ට 50 6 1ට 70 සෝරි 1ට 70 7 1ට 110 8 1ට 210 right. දැන් ওই ගණන් ටික ඔයා ඉස්සලා පහ ලියා ගන්න. මේකෙන් අදහස් කරන්නේ සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 50යි. දැන් මේක අවශ්‍ය නම් මීටර කරගත්ත හැකි. මීටර කරොත් එන්නේ මීටර භාගයයි. හරිද?
මීටර් භාගය එන්නේ. නැත්තම් ඔහොම තියන්නත් පුළුවන්. මේක පරිමාණ දිග මේක සැබෑ දිග කියලා. හරි. ඔය මට්ටම ඇති. ඒ විදිහට මරකටත් කරන්න බලන්න. 1/70 සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 70යි. පරිමාණ දිග සැබෑ දිග කියලා ලියන්න. 7 වෙනි එකට එන්න. ඒතර මේක මෙහෙම දකිද්දිම බිංදු ටික ගණන් කරන්න. බිංදු 5ක් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂය. හරි. එහෙනම් ලක්ෂය කියද්දි ඔයාලට ආපස්සට මතක් වෙන්න ඕනේ. සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් ලක්ෂයයිනේ. එහෙනම් සෙන්ටිමීටර් එකකින් කිලෝමීටර් එකයි. අන්න සෙන්ටිමීටර් එකකින් කිලෝමීටර් එකයි. අටට යන්න. 210 සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 210යි. එහෙනම් සෙන්ටිමීටර් එකකින් කිලෝමීටර් කොච්චරද? 2යි. කිලෝමීටර් 2යි. 210 ඇතුලේ කිලෝමීටර් 2ක් තියෙනවා. ඒ ලක්ෂයෙන් බෙදන්න. ලක්ෂයව 2යි. හරි. හොඳයි. තනියම කරගන්න ඕනේ වෙලාව දෙනකොට 9 වෙනි ගානට යන්න. අංක 9 අංක 9 අංක 9 ඔයාව රවට්ටන්න මෙහෙම දෙන්න පුළුවන්. දැන් ඔයා එකපාරටම මෙහෙම බිංදු දකිද්දි ලක්ෂ කියලා හිතන්නේ. ලක්ෂ නෙමෙයි තියෙන්නේ 10000 තියෙන්නේ. එහෙනම් දෙමු සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 10000යි. එතකොට මේක කිලෝමීටර් කරන්න යන්න එපා මීටර් කරගන්න. හරිද? එහෙනම් සෙන්ටිමීටර් එකකින් මේ 10000 100ෙන් බෙදන්න. ඔය 100ෙන් බෙදන එක මාර ලේසි. සමහර අයට ඒව මතක නැහැ. කොහොම 10000 100ෙන් බෙදද්දි අග බිංදු දෙක කැපිලා යනවා. 100ෙන්. එහෙනම් මීටර 100යි. 10000ට 100ව 100ක් තියෙනවා. හරි. සෙන්ටිමීටර් එකකින් මීටර 100යි. 10 එකට 50000 එකට 50000 කියද්දි විශේෂ අවස්ථාවක් මම මතක් වෙන්න ඕනි. අර කලින් අනුපාත කරද්දි මේක දුන්නනේ. මේක මේ උත්තරේ ආවා. ඒ ආවේ කොහොමද කියලා ඕනනම් ආයෙ පෙරලා බලන්න. කරන්න බලන්න. සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 50000 මෙතන අර 100ෙන් බෙදලා මීටර් 500 ගන්නවට වඩා හොඳයි නේද? මේකේ අදහස ලක්ෂයෙන් භාගයනේ කිලෝමීටර වලින්ම ගන්න. සෙන්ටිමීටර් එක කියන්නේ කිලෝමීටර් භාගයයි. සෙන්ටිමීටර් එකකින් 50000 කියන්නේ කිලෝමීටර් භාගයයි. ඒතර භාගයට 0.5 තිබ්බත් හරි ඈ. ඒතර මෙහෙම මේ ස්වරූපෙන් තියෙන්නත් පුළුවන්. ඔන්න ඔහොම දුන්නා කියලා බය වෙන්න එපා. දෙකම එකයි. මේ දෙකම එකයි. හරි. හොඳයි. එහෙනම් දැන් ඔයාලට පුළුවන් අනුපාත පරිමාණ විදිහට කියව ගන්න. දැන් මේ ගණන් 10 40 ඉවරනකොට ඒක පුළුවන් වෙලා තියෙනවා. හොඳයි. අමතර ගානක් විදිහට 1/25000 දෙන්න. මේකත් කිලෝමීටර වලින් තියන්න ඕනි. බලන්න ඔක තනියම හදන්න මම පන්තිය වෙලාවට ළඟට ඇවිල්ලා බලනවා ඔක හදනවද කියලා. හරි. හොඳයි. එහෙනම් ඊළඟ කොටසට යනවා මේකෙන් පස්සේ. මේක මම මෙතන හදන්නේ. ඔය හරියට හදලා තියෙන්න ඕනේ. දෙමු ඊළඟ අනුමාත්‍රකාව. ඊළඟ අනුමාත්‍රකාව ලියමු. සැබෑ රූපයේ දල සටහනට අනුව සැබෑ රූපයේ ලියන්න. සැබෑ රූපයේ දල සටහනට අනුව ඊට අදාළ පරිමාණ රූපයට දිග ලබා ගැනීම.
සැබෑ රූපයේ දල සටහනට අනුව ඊට අදාළ පරිමාණ රූපයට දිග ලබා ගැනීම. දැන් සැබෑ රූපේ දෙනවා පරිමාණ රූපයට අවශ්‍ය දිග පරිවර්තනයයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. පරිමාණ රූප ඇඳීම නෙවෙයි. ඇඳීම අපි පස්සේ කරමු. එක මෙන්න සැබෑ රූපේ දල සටහනක් විදිහට දෙන්නේ. මේක ඇවිල්ලා පරිමාණ රූපේ නෙමෙයි. 8යි m 6යි m ඇත්තට මේක පොතේ අඳින්න බෑ. ඇයි මීටර 8ක් කොහෙද ඔයාගේ පොතේ ගහන්නේ? නේද? මීටරයක් තරම්වත් පොත පළලක් දිගක් නෑ නේද? එතකොට මීටර 8ක් කොහෙත් නිරූපණය කරන්න බෑ. ඒ හින්දා දල සටහනක් ගේනවා. මෙන්න මෙතන අපි කියලා තියෙනවා දල සටහන කියලා. ඒ දල සටහන මේ තියෙන්නේ දල සටහනයි පරිමාණ රූපයයි වෙනස් ඈ. පරිමාණ රූපය අඳින්නේ මැනලා. දල සටහන නිකන් ඔය හිතෙන් ගහගන්න එක. හරිද? එතකොට පරිමාණ රූපයේ තියෙන්නේ සෙන්ටිමීටර් වලින් දල සටහනේ තියෙන්නේ සැබෑ දිගෙන්. දැන් මීටර වලින් තියෙන්නේ. හොඳයි. බලමු. 1ට 200 කියන පරිමාණයට දිගවල් ලබා ගන්න කියලා කියන්නේ. දැන් බලමු මේ කතාව ඔය ඉස්සලා මේක යන ගන්න. ඊට පස්සේ 1ට 200 කියලා තියා ගන්න. දැන් මේ 8න් කොච්චරක පරිමාණ දිගක් දැක්කනවද මේ අනුපාතයට අනුව? මේ 6න් කොච්චරක් දැක්කනවද 10න් කොච්චරක් දැක්කනවද කියලා හොයන්න හදන්නේ. හරිද? ලේසි වැඩක් මේක. මං කිව්වේ මේක එන්න ලේසි වෙනවා. පටන් ගන්න චුට්ටක් අමාරු ගතියක් තියෙනවා. පස්සේ මේක පුළුවන් වෙනවා. මේක හරියට කරගත්තොත්. හරි. දැන් 1ට 200 කියන්නේ පුතා සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 200නේ. මම සමහර විට මේක දෙන්නත් ඇති දැන් අර ගණන් වලදී. මේක මට මතකයක් තියෙනවා දැන් දුන්නා වගේ මුල් හරියේ. මේක විස්තර කරගන්න ඕනේ. එතකොට සෙන්ටිමීටර් එකක් කියන්නේ 200 100ෙන් බෙදපුවාම මීටර් 2යි. අන්න කතාව. එතකොට මේක පරිමාණ දිග, මේක සැබෑ දිග. අන්න ඔය විදිහට විස්තර කරගන්න. දැන් ලස්සනයි නේද? ලස්සනට දැන් අපි පිළිවෙලට පාඩම ආවේ. එතකොට මීටර් 2කින් පරිමාණ දිග එකක් දැක්වෙනවා. එහෙනම් 8ක් ඇතුලේ කොච්චරක් තියෙනවද මේක කියලා බලන්න ඕනේ. මීටර් 2කින් එකක් වෙන්නේ. මේ හොඳට බලන්න මීටර් 2කින් එකයි. දෙකක් මෙතනත් මීටර් මෙතනත් මීටර් නේ. මීටර් 2ක් කියන්නේ සෙන්ටිමීටර් එකයි. හරි. එහෙනම් මේ 8 ඇතුලේ දෙකේ කෑලි කීයක් තියෙනවද කියලා බලන්න ඕන. ඒ දෙකේ කෑලි ගාන තමයි සෙන්ටිමීටර ගාන වෙන්නේ. හරි. එහෙනම් මෙතන අපි මීටර් 8 අරගෙන ඒක දෙකේ කොටස් වලට බෙදනවා. 4යි. ලේසි බෙදීම් ඉතින් නේද? 8 දෙකෙන් බෙදුවම 4යි. එතකොට උත්තරේ මෙන්න මෙතනින් දාගන්න 4යි 100න් කියලා. දෙකේ කෑලි 4ක් තියෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා. දැන් මේකට එහෙනම් මොකද කරන්නේ? ඒකෙත් මේ වගේ දෙකේ කෑලි කීයද කියලා බලන්න. 6 දෙකෙන් බෙදනවා. 6 දෙකෙන් බෙදනවා. 3යි. ඉතුරු නැහැ. එහෙනම් 3 මෙතනින් ලියා ගන්න. සෙන්ටිමීටර් 3යි. දැන් මේක නම් මම කියලා දෙන්න ඕනේ මේ විදිහට මේකත් කරන්න. මීටර 10. 10 බෙදන්න දෙකට. එතකොට කීය දෙන්නේ කියලා බලමු. 5යි. දෙවරක් 5 10යි. සෙන්ටිමීටර් 5යි. අන්න රූපේ වරහන් ඇතුලේ පරිමාණ ටික සටහන් කරගන්න. කොච්චරනේ කතාව? ඕක විතරයි අහලා තියෙන්නේ. සැබෑ රූපේ දල සටහනට අනුව මේකට අනුව ඊට අදාළ පරිමාණ රූපයට මේ පරිමාණයට දිග ගන්න. දිගවල ටික ගන්න. උන්න ගත්තා. හරි කොච්චරයි ගත්තා. හොඳයි. ලස්සනට ඔය වගේ ගණන් තව 3ක් 4ක් හදමු. ඔයාලට දැන් වැඩේ තේරෙන්න ඕන. පළවෙනි ගානෙන්ම තේරෙන්න ඕනේ කරන් ආපු පිළිවෙලට. බලමු දෙවෙනි එකත් එහෙනම්. වෙලාව දෙන්න. දෙවෙනි එකට යනවා. අරගන්න රූපේ මාත් එක්ක ඉක්මනට ප්‍රමාද වෙන්න එපා. දඩබඩ ගාලා ගහගන්න. මෙතන ඍජු කෝණයක් මීටර 12 මීටර 8 ඔය දෙක විතරයි දීලා තියෙන්නේ. මේක දීලා නැහැ. ඒ කෝණෙත් නැහැ. 1ට 400 පරිමාණය. අන්න දැන් මේක විස්තර කරගන්න. ඊට පස්සේ පරිමාණ දිගවල් වරහන් ඇතුලේ ලියන්න.
පුළුවන් නම් ඔන්න තනියම කරන්න දෙනවා. නැත්නම් මම දැන් හදනවා තව ටිකකින් හදනවා. හරි. ඔන්න කතාව එනවා. සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 400 මෙන්න මේක ප්‍රයෝජනෙට අරගෙන ඒක විස්තර කරගන්නවා. මම දැන් කියලා දුන්නනේ මේ ගානම දීලා තියෙනවා. සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 400යි. හරි. එහෙනම් සෙන්ටිමීටර් එකකින් 400 100න් බෙදලා මීටර් බවට පරිවර්තනය කරනවා. මෙතන මීටර් නැති 4යි පරිමාණ දිග සැබෑ දිග. දැන් ආයෙ තේරුම් ගමු. සැබෑ මීටර් 4ක් කියන්නේ පරිමාණ සෙන්ටිමීටර් 1යි. සැබෑ මීටර් 4ක් පරිමාණ සෙන්ටිමීටර් 1යි. එතකොට මේ 12 ඇතුලේ 4 කෑලි කොච්චරක් තියෙනවද කියලා බලපුවාම සෙන්ටිමීටර් ප්‍රමාණය. කලින් 2යි නේ. ඒ පරිමාණයට ඒක. මේ පරිමාණයට මේ විදිහට. හරිද? 12 ඇතුලේ 4 කෑලි කීයද? ඒතර 12 4න් බෙදන්න. 3යි. නේද? සෙන්ටිමීටර් 3යි. ඊට පස්සේ 8 4න් බෙදන්න. 8 4න් බෙදන්න 2යි. සෙන්ටිමීටර් 2යි. ලස්සනට ආවා. ඔය විදිහට හැදුවේ. හරි. දැන් එහෙනම් තුන්වෙනි ගානටත් යා. තුන්වෙනි ගාන මේක නම් ආයේ තනියමම හදන්න ඕනේ. කිසි කතාවක් නැහැ. ඔයාලට පුළුවන් දැන්. රූපේ ටිකක් වෙනස් කරනවා. මම රූපේ වෙනස් කරුවට ක්‍රමේ වෙනස් වෙන්නේ නැහැ. 3 අංක 3 මෙන්න කතාව. මෙන්න 30යි m මෙන්න 15යි m එකට 500යි පරිමාණය දීපන් වැඩේ න ะ. හරි. හොඳයි මම මේ මෙතනදී වීඩියෝ එක නවත්තලා වෙලාව දෙනවා. දැන් මම වැඩේ ඉක්මනට කරලා යනවා. වීඩියෝ එකේ වෙලාව නාස්ති කරන එකේ තේරුම නැති නිසා. හරි. සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 500යි. එහෙනම් සෙන්ටිමීටර් එකකින් මේක මීටර වලට හරව ගන්න. මීටර් 5යි. හරි. මීටර් 5ක් කියන්නේ සෙන්ටිමීටර් 1යි කියලා අරන් තියෙන්නේ. පරිමාණ දිග සැබෑ දිග. හරි. හොඳයි. හොඳයි. එතකොට මේ මීටර් 5ක් කියන්නේ සෙන්ටිමීටර් 1යි. එහෙනම් 1 මීටර් 5 කෑල්ලක් සෙන්ටිමීටර් 1යි. එහෙනම් මේ 15 ඇතුලේ තියෙන 5 කෑලි ගාන තමයි සෙන්ටිමීටර කියන්නේ. මේ 15 ඇතුලේ තියෙන 5 කෑලි ගාන. කොහොමද 15 ඇතුලේ තියෙන 5 කෑලි ගාන හොයන්නේ? දැන් දන්නවද? 15 බෙදපිය 5යි. 3යි. 5 3 5. සෙන්ටිමීටර 3යි. හරි. 30 ඇතුලේ තියෙන 5 කෑලි ගාන. 30 ඇතුලේ තියෙන 5 කෑලි ගාන 6යි. 600. ලස්සනයිනේ. වැඩි ලස්සනට ආවා එහෙනම්. ඔච්චරයි වගේ බලාපොරොත්තු වෙන්නේ දැනට. දැන් යන් ඊළඟ ගණන් දෙක මේ හතරවෙනි එක පහෙන් ඉවරයි ඈ. හතරවෙනි එකට යන්නේ. හතරවෙනි එක දැන් මේ කිලෝමීටර වලින්දී ත්‍රිකෝණ ශීර්ෂ මේ ස්ථාන තුනක් යා කරලා හරිද විශාල දුරවල් කියන කිලෝමීටර වලින් තියනවා කියන්නේ මොකක් හරි මේ පොල් ත්‍රිකෝණي කියලා හිතපන්කෝ. හරි. ඒ වගේ එකක්. හරි. දැන් එතකොට මෙතන ABC කියලා මම දානවා. මේක ඇවිල්ලා කිලෝමීටර් 10යි. මේක කිලෝමීටර් මේක 8යි කියලා ගමු. මේක 6යි. කිලෝමීටර් 6යි. අපිට දෙනවා එකට 110යි කියලා. එකට 210යි කියලා දෙන්න. දැන් ඔයා බය වෙන්න එපා. ඔයා ලස්සනට මේක පරිමාණයේ අනුපාතයක් විදිහට දුන්නාම ඒ පරිමාණය කියව ගන්න පුළුවන් තැනට ඇවිල්ලා ඉන්නේ. හරි. හරි. එකට 210 මේක කරානේ හිම් පිටින්ම නේද? කරානේ. එතකොට සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 210 නේ ඉන්නේ. මතකනේ?
සෙන්ටිමීටර් 210. එහෙනම් සෙන්ටිමීටර් එකකින් කිලෝමීටර් කීයද කියලා දන්නවා. ලක්ෂයනේ කිලෝමීටර එකට දෙන්නේ. දැන් ලක්ෂ දෙකක් ඇතුලේ ලක්ෂයව කීයක් තියෙනවද? දෙකනේ. ඔක කරානේ. දැන් බලන්න. දැන් මේක පදි අරක සැදි. මේක පදි අරක සැදි. පරිමාණ දෙකයි සැබෑ දිගයි. ඒකේ අදහස දැන් කියමු. කිලෝමීටර් දෙකක් කියන්නේ සෙන්ටිමීටරයි. කිලෝමීටර් දෙකක් කියන්නේ සෙන්ටිමීටරයි. එහෙනම් මේ අට ඇතුලේ දෙකේ කෑලි කීයක් දන්නේ ඒක තමයි සෙන්ටිමීටර ගන්න. අට ඇතුලේ දෙකේ කෑලි කීයද? අට බෙදපන් දෙකෙන්. මොන ගණන්දනේ? කොච්චර ලේසිද බලන්න. 4යි 100. පොඩි තේරුම් ගැනීමක් කරන්න තියෙනවා. ඊට පස්සේ 6 බෙදන්න දෙකෙන්. 3යි. එතනට දාන්න 3යි 100න් කියලා. right. ඔන්න ඒ ගණනත් ඉවරයි. හරි. හොඳයි අවසාන ගාන 5. මම මේක හදන්නේ ඔයාලට තනියම හදන්න දෙනවා. ඒ වෙලාවට බලනවා. තනියම හදන්න අංක 5. අංක 5. එක්ක මෙහෙම කරමු. අංක 5ක් මම උදව් කරනවා. අංක 6 තනියම හදලා දෙන්න. අංක 5. ආයි පොල් ත්‍රිකෝණයක්. ABC කිලෝමීටර වලින්මයි දෙන්නේ. මේක චුට්ටක් ඔයාලට කල්පනා කරන්න අවස්ථාව දීලා දෙන්නේ කිලෝමීටර් 4යි කිලෝමීටර් 2යි. හරි. දැන් බලමු. මේකේ පරිමාණය 1:50 දැකලා පුරුදුද නැද්ද? හොඳට පුරුදුයි. 1:50 අනුපාතය දැන් දැකලා පුරුදුයි. කලින් අවස්ථා දෙකේදී දෙවරක් ලියවුණා. දෙපාරක් මේක ලියවිලා තියෙනවා. 1:50 කියන එක. දැන් මේක තේරුම් ගමු. සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 50000යි. එහෙනම් කොච්චරද කිලෝමීටර් කියලා දන්නවද? සෙන්ටිමීටර් එකකින් කිලෝමීටර් භාගයයි. ඔන්න ඔතනට එනවා වැඩි. හරි. දැන් තියෙන්නේ සුළු කිරීමේ හැකියාව. ඇත්තටම පරිමාණ රූප කතන්දර ඔයාට දැන් පුළුවන් වෙලා තියෙන්නේ. හරිද? දැන් ඔයා දැනගන්න ඕන සුළු කරන හැටි. කොහොමද මේක ගන්නෙ? බලමු ගන්න විදිය. right. මේකයි කතාව. මෙහෙමනේ කියන්නේ දැන්. පදිසෙදි ලියමු බලන්න. පරිමාණ දිග සැබෑ දිග. පරිමාණ දිග සැබෑ දිග. මේකයි කතාව. කිලෝමීටර් භාගයක් කියන්නේ සෙන්ටිමීටර් එකයි. භාගයක් කියන්නේ සෙන්ටිමීටර් එකයි. එහෙනම් 4 තියෙන භාගි කොටස් ගාන තමයි සෙන්ටිමීටර් ගාන වෙන්නේ. හරිද? 4 කිලෝමීටර වල තියෙන භාගි කොටස් ගාන හොයන්න. ඒ කියන්නේ 4 භාගෙන් බෙදන්න ඕනේ. 4 භාගෙන් බෙදන්න ඕන. කොහොමද 4 භාගෙන් බෙදුවාම එන උත්තරේ? කල්පනා කරලා ඔන්න උත්තරයක් දෙන්න බලන්න. 4 භාගෙ කොටස් වලට කඩනවා. කීයක් එයිද? 4 භාගෙ කොටස් වලට කඩපුවාම හරි 4 භාගෙ කොටස් වලට කඩනවා. මේ මම පොඩි දිගක් කොහොම පෙන්නන්න. ඒක 4කට බෙදන්න. මේ 4 භාගෙ කොටස් වලට කඩාගෙන යනවා. දැන් මෙතන 4ක් තියෙනවානේ. භාගෙ කොටස් වලට කඩපුවාම මේ එක දෙකක් වෙනවා. මේකත් දෙකක් වෙනවා. මේකත් දෙකක් වෙනවා. මේකත් දෙකක් වෙනවා. එතකොට ඔක්කොම කෑලි කීයද කියලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නේද? ඒක අර සාමාන්‍ය දැනීම. එන 4 ඇතුලේ භාගි කොටස් 8ක් තියෙනවා. හරිද? දැන් එහෙම නැත්තම් මම තව ක්‍රමයක් කියන්න. මේ 4 යට තියෙන දෙකෙන් ගුණ කරපන්. 4 වරක් 2 8යි. මරු 4 වරක් 2 8යි. දැන් මම කියන්න දන්නේ කොහොමද ඔය 8 ආවේ කියන එක. 4 බෙදන්න ඕන භාගයෙන්. ඔන්න තුන්වෙනි ක්‍රමේ මේක හරි වැදගත්. මේක අපි කරපු පාඩමක්. 4 බෙදීම භාගය. පූර්ණ සංඛ්‍යාවක් භාගයකින් බෙදීම. කරලා නැද්ද? මතක් කරගන්න ඔය වගේ ඒවා කරලා තියෙනවනේ. කරලා තියෙනවා 4 බෙදීම භාගය. 4 භාගයෙන් බෙදෙනවා. දැන් ඕක අපිට මෙහෙම ලියන්න බෑනේ පුතා. 4 බෙදීම භාගය ඔහොම අපි ලියන්නේ. හරි. මේක මෙහෙම ලියන්නේ මේ විදිහට ලියන්න. හරිද? අර එහෙම ලියන්න බෑ. මේ විදිහ තමයි ලියන්නේ.
එතකොට 4 භාගයෙන් බෙදනවා කියන එක මේ විදිහට ලියලා 4 බෙදීම කරන්න බැරි නිසා ಗುಣ කිරීම දානවා. ඊට පස්සේ පරස්පරය ගන්නවා. දෙක උඩට යට එකට. යටට යනවා එක. යටට යනවා එක. එතකොට මේ එක අතෑරිය හැකි උඩ උඩ ගුණ කරන්න 4 වරක් 2 8යි. 4 වරක් 2 8යි. එහෙනම් කිලෝමීටර් 4ක් ඇතුලේ සෙන්ටිමීටර් 8යි. හරි. ඔක ලියා ගන්න ඕන. දෙක ඇතුලේ භාගයව කීයක් තියෙනවද කියලා බලන්න. දෙක බෙදන්න භාගේ. දෙක බෙදනවා භාගයෙන්. ඒතර දෙක ගුණ කිරීම ආයි මේ දෙක උඩට යනවා එක පල්ලෙහාට. දෙවරක් දෙක 4යිනේ. මෙතනට එනවා 4යි 100 කියලා. මේක හොඳයි. මේ ක්‍රමේ හොඳයි. මේක ඉගෙන ගන්න ක්‍රම තුනක් මම කිව්වා. සාමාන්‍ය විදිහට හිතනවා. ඊට පස්සේ තව කෙටි ක්‍රමයක් කිව්වා මේ 4 යට තියෙන දෙකෙන් ගුණ කරන්න ඒතර උත්තර එනවා කියලා. ඒතර දෙකත් යට තියෙන දෙකෙන් ගුණ වුණාම උත්තර එනවා. හරි. මේක තමයි හරියටම හරි ක්‍රමය. මේක වැදගත්. එකකින් වරදින්නෙම නැහැ. හරි. හොඳයි. එහෙනම් ඊළඟ ගාන දෙනවා. මේ වීඩියෝ එක මෙතනින් අපි මේක අපේ පරිමාණ රූප සම්බන්ධ ෆස්ට් වීඩියෝ එක. සෙකන්ඩ් වීඩියෝ එකේ එච්චර ප්‍රමාණයක් එච්චර කාලයක් ගත වෙන්නේ නැහැ. පොඩි කැලලක් තියෙන්නේ. ඒක අපි අනිත් දවසේ කරන්න බලමු. අද මේ අපිට තියෙන වෙලාව අනුව මේ ප්‍රමාණයත් සමහර විට කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ. දැන් මට ඔක්කොම කරන්න වෙලාවක් නැති නිසා හරිද? මම දැන් ඔබේ පන්තියට පැමිණෙන්න ඕනේ. ඒ නිසා මේ මම මෙතනින් නවත්තනවා. මෙන්න එන අන්තිම ගාන. ඔන්න ත්‍රිකෝණය 3යි km 4යි km 5යි km මේක එකට 25000 කියන පරිමාණයට අනුව වැඩි දෙන්න. මේකත් අපි කරලා තියෙනවා. තනියම කරලා පෙන්නන්න. හොඳයි. එහෙනම් පුතා අදට මේ වැඩේ කරාට පස්සේ අපි අද වැඩේ අවසන් කරනවා. හොඳයි.